අපි අද බලමු රසට ලේසියෙන් පුහුල් දෝසි හදන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලට මේකට පුහුල් ගෙඩියක් ඕන වෙනවා. පුහුල් ගෙඩිවල තියෙන අලු ටික හොඳට අයින් කරලා ඔයාලා කැමති විදියකට පුහුල් ගෙඩිය කපා ගන්න. මේ විදියට ඔයාලා පුහුල් ගෙඩියේ පොත්තයි මදෙයි සුද්ධ කරලා ගන්න ඕන. දැන් කපාගත්ත පුහුල් කෑලි ටික හොඳට සෝද ගන්න. පුහුල් කෑලි වල හැම පැත්තෙන්ම සිදුරු හදා ගන්න ඕන. දැන් අපිට පුළුවන් මේ පුහුල් කෑලි ටික පොඩි කැටවලට කපා ගන්න. ඇත්තටම මම ඔයාලට මතක් කරනවා මේ පුහුල් ගෙඩියේ බර කිරාගෙන ඒ බර අනුව ඊට සමාන සීනි ප්‍රමාණයක් තමයි ඔයාලා පුහුල් දෝසිය හදද්දි ගන්න ඕන. දැන් විට කන හුණු මේස හැඳි එකකට වතුර ටිකක් මිශ්‍ර කරලා මිශ්‍රණයක් හදා ගන්නවා. එම මිශ්‍රණයට පුහුල් කැබලි ටික එක් කරගෙන පැය 8ක් පෙඟෙන්න තියෙනවා. ඊට පස්සේ හොඳ වතුර ටිකකින් පුහුල් කැබලි ටික සෝද ගන්නවා. භාජනයකට වතුර ටිකක් එක් කර ලිපේ තියාගෙන ඒ වතුර ටික නටන විට පුහුල් කැබලි ටික එක් කර තඹ ගන්න ඕන. මෙම පුහුල් කැබලි ටික විනාඩි 15ක් පමණ තියෙන්න ඇර තඹ ගන්නවා. දැන් වතුර ටික ඉවත් කරගෙන පුහුල් කැබලි ටික මිරික ගන්නවා. දැන් භාජනයක් ලිපේ තියාගෙන එයට පුහුල් කැබලි ටික සහ සීනි එක් කර ගන්නවා. දැන් සීනි දිය වෙනකම් කවලම් කර ගන්නවා. ඊට පස්සේ පුහුල් කැබලි වල වටේ ආවරණය හයි වෙනකම් තියෙන්න ඇරලා ලිපෙන් අයින් කර ගන්නවා. වටේ ටික හයියට හදාගත්තම ඔයාලට ඕන කාලයක් මේක තියාගන්න පුළුවන්. හැමෝටම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලට සුබ දවසක්.